ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලා හැමදෙනාම අපේ ඉන YouTube නාලිකාවට ඔයාලා හැමදෙනාටම සුබ වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දේවදූතයන්ගේ ඔබට ලැබුණු විශේෂ පණිවිඩයක් ගැන. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඔයාගේ ජීවිතේ තවත් දීප්තිමත් කර ගැනීමට ඇති කුතුහලය නොසලෙන අදිෂ්ඨානය විදාපානවා. මම ඔබ වෙනුවෙන් දේවදූතයන්ගෙන් මේ සුබ පණිවිඩය ඔයාට ගෙන එන්නේ හරිම සතුටින්. ඉතින් ඔයාගේ අනාගතය ගැන දැන ගැනීමට ඇති මේ කුතුහලය නිසාම ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. දේවදූතයන් පවසන්නේ ඔයාගේ අනාගතයේ අසීමිත හැකියාවන්ගෙන් පිරිපුන් බවයි. ඔබ මේ මොහොතේ සිටින තැනට වඩා බොහෝ ඉදිරියට යාමට ඔබට හැකියාව තිබෙනවා. ඔබේ හදවතේ ඇති සිහින අහසේ තරුමෙන් දිදුලනවා. ඒවා සැබෑ කර ගැනීම ඔයාට බාරයි. විශ්වය ඔයාට මඟ පෙන්නනවා. ඔයා ඒවට ලෑස්ති වෙන්න කියලා කියනවා. බියවන්න එපා. ඔයා තනි වෙන්නේ නැහැ. දේවදූතයන්ගේ ආශිර්වාදයත් විශ්වයේ ශක්තිය නිතරම ඔයා වටා රැඳී සිටිනවා. ජීවිතය කියන්නේ සුබම මාවතක් නෙවෙයි. පිටින් විට අභියෝග බාධක පැමිණෙන්න පුළුවන්. ඒ දේවදූතයන් ඔයාට කියන්නේ ඒ සෑම අභියෝගයක්ම ඔබව ශක්තිමත් කරන පියවරක් බවයි. ඒ වයින් ඔබ පසුබට කරන්න ඉඩ දෙන්න එපා. ඔබේ අභ්‍යන්තර ශක්තිය විශ්වාස කරන්න. ඔබට ඕනෑම බාධකයක් ජය ගැනීමට අවශ්‍ය ධෛර්යය හා ප්‍රඥාව ශක්තිය සෑම බාධාවකින් ඔබට අලුත් දෙයක් උගන්වනවා. ඔබව වඩා හොඳ පුද්ගලයෙක් බවට පත් කරනවා. ඉතින් ඔබ තුල සැඟවුණු අසීමිත හැකියාවන් රාශියක් තිබෙනවා. ඒවා තවමත් ඔබ හඳුනාගෙන නැතුව ඇති. දේවදූතයන් ඔබට මතක් කර දෙන්නේ ඔබ ගැන විශ්වාසය තබන්න කියලා. ඔබේ සීන සැබෑ කරගන්න අවශ්‍ය සියලුම දේ ඔබ තුළම තිබෙනවා. අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් අත්දැකීම් ලබන්න බය වෙන්න එපා. ඔබේ නිර්මාණශීලීත්වය මුදා හරින්න කියලාත් කියනවා. ඔබට ලෝකයට දිය හැකි බොහෝ දේ තිබෙනවා. ඉතින් ඔයාගේ අනාගතයේ ආදරය, මිත්‍රත්වය සහ සබඳතා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. දේවදූතයන් පවසන්නේ ඔබ වටා සිටින මිනිසුන්ට ආදරය දෙන්න, ඔවුන්ගේ සහයෝගය ඔවුන්ට දෙන්න කියලා. ඒ වගේම ඔවුන්ගෙන් ආදරය හා සහයෝගය ලබා ගැනීමට බය වෙන්නත් එපා, බිය වෙන්න එපා කියලා කියනවා. ශක්තිමත් ශබ්දතා ඔබේ ජීවිතයට මහා ශක්තියක් හා සතුටක් අරගෙන එනවා. සෑම දිනකම ඔබට ලැබෙන කුඩා දේ ගැන පවා ස්තුතිවන්ත වෙන්න. ස්තුතිවන්ත වීම ඔබේ ජීවිතයට තවත් ආශිර්වාදයක් ගෙන එනවා. ඔබේ ජීවිතයේ සුන්දරත්වය අගය කරන්න, සිනාසෙන්න, සතුටින් ඉන්න කියලා කියනවා. ඉතින් ඔබේ අනාගතයේ දීප්තිමත් හරි ලස්සනට පවත්වාගෙන යන්න පුළුවන්. එය ඔයා විසින්ම ඔබ විසින්ම නිර්මාණය කරගත යුතු දෙයක්. දේවදූතයන් ඔබට කියන්නේ ධෛර්යයෙන්, විශ්වාසයෙන් සහ ආදරයෙන් ජීවත් වෙන්න කියලා. ඔබේ සිහින පසුපස ඔබ යන්න, ඒවා සැබෑ කරගන්න කියලා ඔබට මතක් කරනවා. ඉතින් හැම මොහොතම මේ පුංචි පණිවිඩ ගැන ඔබ අවධානයෙන් ඉන්න කියලාත් ඔබට මතක් කර දෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, තව කෙනෙකුට බලන්නත් ෂෙයා කරන්න. අපේ ඉන්න YouTube channel එක තවමත් ඔයා subscribe කරලා නැත්නම් අපේ ඉන්න YouTube channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගම ආයෙත් මේ වගේ පණිවිඩයකින් හම්බෙන්න. එතෙක් ඔයාලට සුබ දවසක්.